ඇඳුමකට කොළ එකක් ප්ලකට් එකක් මහනවා කියලා කියන්නේ ටිකක් අමාරු වැඩක්. එහෙමනේ අපි හිතාගෙන ඉන්නේ. හැබැයි සිහින මහනවිත් නිර්මාණي මේ එපිසෝඩ් එකෙන් නිර්මාණي අද කියලා දෙනවා එක බ්ලවුස් එකකින් ප්ලකට් එකයි කොළ එකයි මේ දෙකම හරිම ලේසියෙන් කරගන්නේ කොහොමද කියලා. අද මං ඔයාලට පෙන්වන්නේ ඕනෙම වයසක කෙනෙකුට අඳින්න පුළුවන් ඒ වගේම ඔෆිස් යන කෙනෙකුට වුණත් අඳින්න පුළුවන් විදිහේ බ්ලවුස් එකක්. ඔයා තෝරගන්න මටීරියල් එක අනුව තමයි ඔයා මේක අඳින්නේ කොතරටද කියලා තීරණය කරන්න වෙන්නේ. මට අවශ්‍ය පළලට මම මේ විදිහට ෆැබ්‍රික් එක අරගෙන නවා ගන්නවා. මම මේක ෆැබ්‍රික් එකේම අඳින්න තමයි කියලා දෙන්නේ. කොලයක් පාවිච්චි කරන්නේ නැතුව බ්ලොක් එකක් අඳින්නේ නැතුව. මුලින්ම ෆැබ්‍රික් එකේ ඇද තියෙනවනම් ඒව නැති කරගන්න මෙන්න මේ වගේ ඉරක් අඳිනවා. මේ අඳින ඉරේ ඉඳලා තමයි පහළට අපිට ඕනේ කරන හැම මිම්මක්ම ලකුණු කරගන්න වෙන්නේ. මුලින්ම අපේ උරහිස මිම්ම දෙකට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරපු ප්‍රමාණය මෙන්න මේ විදිහට ලකුණු කරගන්නවා. ඒක තමයි අපේ උරහිස මිම්ම විදිහට අපි ගන්න. එතන ඉඳලා අඟලක් පහත් කරලා මම උරහිස පහත් කරගන්නවා. දැන් කර පළල ලකුණු කරගන්නවා. කරවට මෙම හතරට බෙදලා අඟල් භාගයක් අඩු කරලා තමයි කර පළල ලකුණු කරගන්නේ. කරවට මෙම හතරට බෙදලා එන ප්‍රමාණය තමයි කර ගැඹුර. මෙතනදී කර ගැඹුර ගොඩාක් වැඩි කරගන්න එපා. මොකද අපි චයිනීස් කොළ එකක් දාලා ප්ලැකට් එකක් දාන නිසා. දැන් මේ විදිහට කර පළල ලකුණු කරපු තැන ඉඳලා අර උරහිස පහත් කරපු තැනට මෙන්න මෙහෙම යා කරලා ඇඳ ගන්නවා. අපි මේ උරහිස පහත් කිරීමක් තමයි මෙතනදී මේ කරන්නේ. දැන් අපි ලකුණු කරන්නේ රැගල් උස. මෙතනදී ඔයාගේ පපුව මිම්මට අදාළව රැගල් උස ලකුණු කරන්න ඕනේ කොච්චරක්ද කියලා මම දීලා තියෙනවා. ඒ ප්‍රමාණයන්ට අදාළව ඔයාගේ පපුවට මිම්ම බලලා රැගල් උස පහත් කරගන්න පුළුවන්. එහෙම ලකුණු කරලා මේ විදිහට හරහට ඉරක් ඇඳ ගන්නවා. මේක රැගල් රේඛාව කියලා අපි කියනවා. මෙතෙන්ට අපි උස ගන්නේ උරහිසේ ඉඳලා අත්කටට තියෙන උස තමයි මේ විදිහට අපි ලකුණු කරන්නේ. ඉතින් ඔයාට මම දීලා තියෙන ප්‍රමාණවන් වලට අදාළව ගන්න. එතකොට ඔයාට වරදින්නේ නැහැ. දැන් උරහිස ලකුණු කරපු ප්‍රමාණයම මේ රේඛාවෙත් ලකුණු කරලා මේ දෙක මෙන්න මේ විදිහට එකට එකට යා කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ රේඛාවේ පපුව වට මිම්ම හතරට බෙදලා අඟල් එකක් එකතු කරපු ප්‍රමාණය පපුවට මේ විදිහට ලකුණු කරනවා. දැන් උරහිස පහත් කරපු තැන ඉඳලා මේ තැන දක්වා දුර මැනලා මෙතන හරි මැද ලකුණු කරගන්නවා. ඊට පස්සේ අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා අපේ අත්කට හැඩය තමයි මෙතනදී මේ විදිහට අපි ඇඳ ගන්න ඕන වෙන්නේ. අපි බ්ලොක් එකකත් මේක ඇඳ ගන්න පුළුවන්. නමුත් ෆැබ්‍රික් එකෙත් අඳින්න පුළුවන් එකවරම මේ විදිහට හොඳට අත්කට හැඩ කරලා ඇඳ ගන්න. එතකොට තමයි අත්කට ගාව ලස්සනට තියෙන්නේ. දැන් අපි උරහිසේ ඉඳන් ඉන දක්වා උසට අඟල් භාගයක් එකතු කරලා ඒ ප්‍රමාණය මේ විදිහට ලකුණු කරගෙන අපි හරහට ඉරක් ඇඳ ගන්නවා. ඔයාට උරහිසේ ඉඳන් ඉනට උස ලකුණු කරන්නේ නැතුව සම්පූර්ණ උස ලකුණු කරලා හැඩ කරලා ගන්නත් පුළුවන්. ඔයා මුලින්ම නම් බ්ලවුස් එකක් මහන්නේ මේ මම කියලා දෙන ක්‍රමවලට ගන්න. දැන් උරහිසේ ඉඳන් අවශ්‍ය සම්පූර්ණ උසට අඟල් 1.5 එකතු කරපු ප්‍රමාණය ලකුණු කරලා මෙන්න මේ විදිහට හරහට ඉරක් ඇඳ ගන්නවා. දැන් මම අර පපුව ලකුණු කරපු ප්‍රමාණයම පහළට ලකුණු කරගන්නවා. ඔයා මහත කෙනෙක් නම් ඉනගාව ගොඩක් මහතයි නම් බඩ වැඩි නම් ඔයාට මේක හැඩ කරලා ගන්න පුළුවන්. සම්පූර්ණ උස ලකුණු කරපු තැන වටමින්ම මැනලා ඒකට අඟල් දෙකක් විතර එකතු කරලා හැඩ කරලා ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය සිරුරක් තියෙන කෙනෙක් නම් මම මේ කියලා දෙන විදිහට ගන්නත් පුළුවන්. දැන් මම මේ කරන්නේ ඉනගාවෙන් පොඩ්ඩක් හැඩ කරගන්න එක. අඟල් කාලක් විතර ඇතුළට ලකුණු කරලා මෙහෙම හැඩ කරගන්නවා. මොකද නැත්තම් බ්ලවුස් එක කෙලින්ම තියෙන නිසා. දැන් අපිට පහළ ඉඳලා අඟල් දෙකක වගේ ප්‍රමාණයක් උඩට ලකුණු කරලා මේ විදිහට හැඩ කරගන්න පුළුවන්. ඒ හැඩය ඔයාට කැමති විදිහට ගන්න පුළුවන්. බ්ලවුස් එකේ බැක් එක චුට්ටක් දිග වැඩි කරලා එහෙම මොකක් හරි ඩිසයින් එකක් ඔයාට කැමති විදිහට හදා ගන්න පුළුවන්. දැන් ඉදිරිපස කොටස පාවිච්චි කරලා පිටිපස කොටස හදා ගන්නවා. ඉදිරිපස උරහිසේ ඉඳන් සමාන්තරව අඟල් 3 කාලක් උඩට ලකුණු කරලා මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට පහසු වෙන මම කියන්නම් මෙන්න මේ ලක්ෂ්‍ය උඩට ලකුණු කරගන්න අර කල පළල ලකුණු කරපු ප්‍රමාණය. ඊට පස්සේ අපි අර 3 කාලක් ලකුණු කරපු ප්‍රමාණයම මේ විදිහට උරහිසට සමාන්තරව මේ විදිහටත් ඇඳ ගන්න. ඊට පස්සේ අඟල් 1.5 ප්‍රමාණයක් කර ගැඹුරු කරන්න
පිටිපස කර තමයි අපි මේ ගැඹුරු කරන්නේ. මෙන්න මේ විදිහට අඟල් 1.5 රතු පාට ඉරේ ඉඳන් ලකුණු කරලා මේ විදිහට මෙන්න මේ ලක්ෂය කැපිලා යන විදිහට මෙන්න මේ විදිහට අපි ඇඳ ගන්න ඕනේ. මේ ලක්ෂය කැපිලා යන විදිහට. ඒ විදිහට හැඩය අඳිද්දි ගොඩාක් උරහිස පැත්තටම ලකුණු කරන්නේ නැහැ අපි. අර කරමුල ඉඳන් උඩට ලකුණු කරපු ඉරේ ඉඳලා අඟල් කාලක් විතර උරහිස පැත්තට තිබ්බහම ඇති. ඒ ගැප් එක ඔයගලන්ට පේනවා ඇති පොඩි ත්‍රිකෝණයක් වගේ තියෙනවා. අන්න ඒ ප්‍රමාණය. ඊට පස්සේ ඉදිරිපස උරහිස මැනලා මෙන්න මේ වගේ තියලා බලන්න ඕනේ මේ ලක්ෂයේ ඉඳලා කොතනද පිටිපස උරහිස එන්නේ කියලා. ඊට පස්සේ එතන ඉඳලා පහළට අර අත්කට හැඩ ඇඳපු රේඛාව ගාවට අපි මේ විදිහට යා කරගන්නවා. අපි අඟල් භාගයක් ලකුණු කරේ හරි මැද අන්න ඒ ලක්ෂයට යා කරගන්න. එතකොට ඔයාලට වැරදින්නේ නැහැ. ඊට පස්සේ එතන ඉඳන් තමයි මේ විදිහට අත්කට හැඩය ඇඳගන්නේ. ඉතින් ඔයා අලුතෙන්ම මහන්න ඉගෙන ගන්න කෙනෙක් නම් මේක එකවරම කපලා මහන්න බයයි වගේ නම් පොලේක ඇඳලා කපන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපි පිටිපස්සට අදාළ කර හැඩය තමයි මුලින් කපාගන්නේ. පිටිපස්සට අදාළ උරහිස ඊට පස්සේ වටේම මෙන්න මේ විදිහට කපා ගන්නවා. පිටිපස්සට කොටස් වෙන් වෙන්නේ කර උරහිස අත්කට වගේ තැන් වලින් විතරයි. දැන් මේ විදිහට පිටිපස්සට අදාළව අත්කට හැඩයත් අපි මෙන්න මෙහෙම කපා ගමු. දැන් හිතන්න අපි ගාව දැන් පිටිපස්ස කොටස තමයි තියෙන්නේ. මේ කොටසම පාවිච්චි කරලා තව කොටසක් කපා ගන්නවා. ඊට පස්සේ අපිට අපි මුලින්ම හදපු කොටසෙන් ඉදිරිපස කොටස වෙන් කරගන්න පුළුවන්. දැන් මේ කොටස පාවිච්චි කරලා මේ විදිහට තව කොටසක් අපි කපා ගන්නවා. දැන් මම මේකට චයිනීස් කොලයකකුයි ප්ලැකට් එකකුයි දානවා. ඔයාට එහෙම අවශ්‍ය නැත්නම් ඉදිරිපස කරත් ගැඹුරු කරලා පිටිපස කරත් ගැඹුරු කරලා සාමාන්‍ය විදිහට අත් දෙකක් දාලා මහ ගන්නත් පුළුවන්කම තියෙනවා. හරි. දැන් මෙන්න මේ විදිහට මම ඉදිරිපසට අදාළ කොටස මේ විදිහට ඉදිරිපස කර හැඩය, ඉදිරිපස උරහිස, පිටුපස අත්කට හැඩය මෙන්න මේ විදිහට කපලා අයින් කර ගන්නවා මේකේ. දැන් මේ විදිහට තමයි අපිට අවශ්‍ය කොටස් දෙක ලැබිලා තියෙන්නේ. දැන් අපි ඉදිරිපස කොටසේ තමයි අපිට අර ඕන කරන වෙනස්කම් ටික අපි කරගන්න ඕනේ. දැන් මේ විදිහට ඉදිරිපස කොටස අරගෙන ඉදිරිපස කොටසේ කරේ හරි මැද ඉඳන් පහළට අපි අඟල් 5ක් ලකුණු කරනවා. ඒ තමයි ප්ලැකට් එකේ උස අඟල් 5ක්. ඊට පස්සේ මේ විදිහට හරහට ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ඒ ඉර කෙලින්ම ලකුණු කරගෙන ඒ ඉරේ ඉඳන් දෙපැත්තට අපි අඟල් දෙක දෙක මෙන්න මේ විදිහට ලකුණු කරන සමානව ලකුණු කරගන්න. නැත්නම් ප්ලැකට් එක ඇද වෙන්න පුළුවන්. මොකද කොටස් දෙකම පරතරය දෙකක් වුණොත්. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳනොත් හරි මැද ඉඳනොත් අඟල් භාගේ දෙපැත්තට ලකුණු කරනවා අර ඉරේ ඉඳලා. ඊට පස්සේ මේ දෙක මෙන්න මේ විදිහට එකට එකට අපි යා කර ගන්නවා. දැන් අපි අඟල් 10ක් දිග අඟල් 3ක් පල්ල රෙදි කොටසක් මෙන්න මේ විදිහට අපි කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කොටස් දෙකක් අපි කපා ගන්නවා. මේ විදිහට දෙකට නවලා එක කොටසක් දැන් මහලත් අනිත් කොටසත් මේ විදිහටම මහ ගන්න ඕනේ. අයිනෙම්ම අඟල් කාලකටත් අඩුව ප්‍රමාණයකින් මෙන්න මේ විදිහට ඒ කොටස දෙකට නවලා මෙහෙම මහ ගන්න ඕනේ. හොඳ පිට පැත්ත උඩට හිටින විදිහට. වගකීමක් නැති බාලබඩු අරගෙන ඔයාගේ ව්‍යාපාරයක් මග හිටලද? තැනින් තැනට රිපෙයාර්ස් වලට දුවලා ටෙක්නීෂියන්ස්ලා හොයලා හෙම්බත් වෙලාද? ලෙඩ නැති ස්මූත් මැහුම් ගමනකට ඔයත් බොබ්ජෙට් මැෂින් පාර්ට්නර් කරගන්න. මැෂින් හැන්ඩ්ලිං, ට්‍රබල් ෂූටිං, සර්විසස්, රිපෙයාර්ස් මේ හැම දෙයකම අපි ඔබත් එක්ක කෝල් එකක දුරින් ඉන්නවා. ලංකාවේ අනර්ගතම අලවීන් පසු සේවාවක් ලබා දෙන ද බොබින් ආයතනය දැන් වෙනදටත් වැඩි විශ්වාසයෙන් බොබ්ජෙට් පාරිභෝගික ඔබ සමගමයි. බොබ්ජෙට් මැහුම් විශිෂ්ටීන්ගේ විශ්වාසනීය මැෂින් පාර්ට්නර්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ප්ලැකට් එකේ කොටස අරගෙන මෙන්න මෙහෙම අපි අර හරහට ඇඳේ ඉර අන්නේ ඉරගාවින් කොහොම තියාගන්නවා. හරහට මෙහෙම තියාගන්නවා. ඊට පස්සේ ඒ ඉර උඩ ඉඳන් මේ විදිහට මහගෙන එනවා අඟල් කාලයක විතර පාරතරයට. මෙන්න මේ විදිහට හරියට මේ ඉර උඩ ඉඳලා මහගෙන එන්න ඕනේ. මහලා මෙන්න මෙතනින් අතර කරලා ටැග් කරගන්නවා. ටැග් කරගන්නවා කියලා කිව්වේ එක තැන දෙපාරක් මහන එකට. මොකද නැත්තම් ගැලවිලා යනවනේ පස්සේ ඒ නිසා. දැන් මේ කොටසත් අරන් මේ කොටසත් මේම හරහට තියලා කලින් වතාවේ මහපු විදිහටම මහ ගන්න ඕනේ. දැන් මේක මෙන්න මේ විදිහට මහගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි කපා ගන්න ඕනේ අර ඉරේ හරි මැද ඉඳන් පහළට. ඉරේ හරි මැද ඉඳන් පහළට කපන්න කලින් මෙන්න මේ විදිහට කපනවා. නමුත් අර හරහට තියෙන ඉර ගාව ඉඳන් අඟල් භාගයක් විතර ඉඳ ඉතුරු කරනවා කපන්නේ නැතුව. අඟල් භාගයක් විතර
ඉඩ තියෙනකන් තමයි අපි මෙහෙම කපා ගන්න. ඊට පස්සේ මේ විදිහට නවලා මේක හරහටත් මේ විදිහට කපා ගන්න ඕනේ. ඊට පස්සේ අර ඉඩ ඉතුරු කරපු තැන ඉඳන් දෙපැත්තට මෙන්න මේ විදිහට කට් මාක්ස් දෙකක් දාලා අර ප්ලැකට් දෙක ඇතුළට හරව ගන්නවා. මම මේ ඇතුළට හරවගෙන තමයි මේ විදිහට මේ තියෙන්නේ. මේක හරියටම කට් මාක්ස් දාගන්න ඕනේ. අපේ ප්ලැකට් එක මහද්දි අගල් භාගයකට මහන්න ඕනේ අර කොළපාට ඉර උඩ තියලා. ඊට පස්සේ මේ විදිහට ඇතුළට නැමුණාම මෙතන අඟල් එකක පරතරය ප්ලැකට් එකක් තමයි ඉතුරු වෙන්නේ. ඒ අඟල් එක ඇතුළට යන්න හොඳට ගානට ඉඩ තියෙන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට හරව ගන්න ඕනේ එක. ඊට පස්සේ අයන් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියලා අපි උඩින් මේ විදිහට මහගෙන යනවා. එහෙම මහගෙන ඇවිල්ලා මේ විදිහට හරහටත් මහන්න ඕනේ. ඒ මහනකොට මැස් මැදට මහන්න එපා. මොකද ඒක හොඳට පේනවා. ඊට පස්සේ කර පොඩ්ඩක් හැඩ කරලා මෙතනින් ඇඳ ගන්න. නැත්නම් අර ප්ලැකට් එක දැම්මහම ලස්සනට හිටින්නේ නැහැ. ප්ලැකට් එක නිකන් ඇද වෙලා වගේ තමයි තියෙන්නේ. ඒ නිසා කර චූටක් ගැඹුරු කරලා මේ විදිහට එතනින් ප්ලැකට් එක උඩින් හදා ගන්න. ප්ලැකට් එක උඩ පොඩ්ඩක් හැඩ කරලා ඇඳ ගන්න එක තමයි මම මේ විදිහට මේ කරන්නේ. ඔයාලා දකින්න ඇති මම මේ කට් කරගත්තු විදිය. ඉතින් මම කලින් කිව්වා වගේ මෙහෙම නොදා නිකන් කර කපලත් ඔයගලන්ට මහන්න පුළුවන් රවුම් කරක් දාලා ඕනේ නම්. දැන් මෙන්න මේ විදිහට ප්ලැකට් කොටසේ වැඩිපුර තියෙන කොටස ඕවර්ලොක් කරගන්න. දැන් අපි උරහිස් දෙක එකට එකට ඇටච් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් පිටිපස්ස උරහිස් අරගෙන මේ විදිහට එක උඩ එක තියලා අඟල් භාගයක පරතරයට මහගෙන යනවා. මොකද අපි මේ හැම එකකටම අඟල් භාගයක මැහුම් වාසි දීලා තමයි තියෙන්නේ. මේ විදිහට උරහිස් දෙක ඇටච් කරගත්තට පස්සේ අපි කරවටමින්ම මේකේ මැන ගන්න ඕනේ. කරවටමින්ම මනින්න කලින් මෙන්න මේ විදිහට දෙක එකට තියලා මම පින්ස් ටිකක් ගහගන්නවා. එතකොට කරවට සම්පූර්ණ වටමින්ම ගන්නේ නැතුව කරවටමින්ම භාගයක් තමයි මම මේ විදිහට මැනගන්නේ. ඊට පස්සේ කර මුලට කර මැදට හරි මැදට මේ විදිහට කට් මාක් එකක් දාලා තියාගන්න. එතකොට අපිට කොලයක ඇටච් කරගන්න ලේසි. මේකට වඩා චයිනීස් කොලය එකක් විතරක් නෙමෙයි නෝමල් කොලය එකක් උනත් ඇටච් කරගන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව ඩිසයින් එක වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කරට පයිපින් එකක් ෆේසින් එකක් උනත් දාලා ලස්සන්ට කර මහගන්න පුළුවන්. ඔයා මහන්න දන්න කෙනෙක් නම් මේ විදිහට අපි හරියටම කරවටමින්ම මැනගන්න ඕනේ. කරවටමින්ම භාගයක් නේ මම මෙතන මනින්නේ. මොකද නැත්තම් කොලයක වැඩි වෙනවා නැත්තම් අඩු වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට හරි ගානටම කර මම මැනගෙන තියෙනවා. ඊට පස්සේ ෆියුසින් එකක් අරගෙන ගොඩාක් ගණකම නැති ෆියුසින් එකක් ගන්න. ෆියුසින් එක අරන් දෙකට නවාගෙන තියෙනවා මම මේ විදිහට. ෆියුසින් එකේ කන පිට පැත්ත උඩට එන විදිහට තමයි මම මේ තියාගෙන තියෙන්නේ. ඊට පස්සේ අර කරවටමින් මේ භාගයක්නේ අපි මැනගත්තේ. අන්නේ ප්‍රමාණය මෙන්න මේ විදිහට ඉරක් ඇඳලා අපි ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒක අඟලක් පරතරයට කොටුවක් වගේ එන විදිහට අපි මේක ලකුණු කරගන්න. දැන් මගේ කරවට ප්‍රමාණය ආවේ අඟල් 9 කාලක් විතර. මේ 9 කාල තමයි දැන් මම මෙහෙම ලකුණු කරේ. ඊට පස්සේ අඟල් එකක් පරතරයට මෙන්න මේ විදිහට අපි කොටුවක් විදිහට මේක ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දැන් අපි 9 කාලක්නේ දිගට ලකුණු කරේ. ඒ 9 කාලේ හරි මැද ලක්ෂය අපි හොයාගන්න ඕනේ. මෙන්න මේ විදිහට ටේප් එක කෙලින් තියලා මේ විදිහට තියලා මේ කොටසේ හරි මැද අපි හොයා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ ඒ කොටසේ ඉඳලා මෙන්න මේ තැනට මේ විදිහට පොඩ්ඩක් හැඩ වෙන්න. ඒකයි මම මේ රූල් එකත් පාවිච්චි කරන්නේ. පොඩ්ඩක් හැඩ වෙන්න මෙන්න මේ විදිහට මේක අපි ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඒ ලක්ෂයේ කෙරවල ඉඳලා උඩට අපි අංශක 90ක් තියෙන විදිහට අඟලක ප්‍රමාණයක් මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. අංශක 90ක් හිටින්න මෙතන අංශක 90ක් හිටින්න තමයි ඒක අපි ඇඳගන්නේ. ඊට පස්සේ එතන ඉඳනොත් අඟලක පරතරයට මෙන්න මේ හරි මැද වගේ වෙනකම් මෙහෙම හැඩ කරලා ඇඳ ගන්නවා. මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න ඕනේ. ඒකටත් මම රූල එකම පාවිච්චි කරනවා. එතකොට ඇඳ ගන්න ලේසි නිසා මෙන්න මේ විදිහට මේක හැඩේ මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ කෙළවරෙන් පොඩ්ඩක් මෙහෙම හැඩ කරලා ඇඳ ගන්නවා. දැන් මේ විදිහට මම කොළ එක කපාගෙන ඉවරයි. මේක ෆැබ්‍රික් එකක අලවලා අඟල් භාගයක් වටේට පරතරයේ තියෙන කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ ප්‍රමාණය වගේ තව ප්‍රමාණයක් කපා ගන්න ඕනේ. මම ඒකත් පෙන්නනම් කොහොමද ඔයගලන්ට හදාගන්නේ කියලා. ඉතින් මේ බ්ලවුස් එක විදිහටම මම තව බ්ලවුස් එකක් මහනවා ස්ලීව් එක පොඩ්ඩක් වෙනස් කරලා. ඒකට මහන කොළ එක තමයි මේ තියෙන්නේ. ඔක්කොම මහලි වුණාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්කෝ. හරි මෙන්න මේ විදිහට තමයි කොළ එක තියෙන්නේ. මේ බලන්නකෝ කොළ එකේ එක කොටසක් මෙහෙම තමයි තියෙන්නේ. දැන් කොටස් දෙකම එක උඩ එක හිටින තියාගෙන තියෙන්නේ.
ඊට පස්සේ අපි මේ කොටස් දෙකෙන් එක කොටසක් මෙන්න මේ විදිහට වෙන් කරගන්නවා. ඔයා ගාව මෙන්න මේ වගේ ගේජ් එකක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි අර කොළ එකේ කොටසේ මෙන්න මේ විදිහට වටේටම අඟල් බාගෙන තියාගෙන තියෙන්නේ. අඟල් බාගේ නවලා අඟල් කාලගාවට ගේජ් එක තියලා අඟල් කාලකට තමයි මහ ගන්න ඕනේ. මේක අඟල් කාලකට මැහුවාම තමයි ගොඩාක් ලස්සනට තියෙන්නේ. දැන් මේ විදිහට අපි අඟල් කාලකට මෙහෙම මහ ගන්නවා. මං ඒ නවලා මැහුවේ අර හැඩ තියෙන පැත්ත නෙමෙයි එක කෙලින් තියෙන පැත්ත. ඊට පස්සේ මේ කොටස් දෙකම එක උඩ එක ගානට තියාගෙන මෙන්න මේ විදිහට වටේට උඩින් අඟල් බාගෙට ওই විදිහට මහගෙන ගිහිල්ලා අපි මේක හරව ගන්න ඕනේ හොඳ පිට පැත්තට. ඉතින් මේ හැඩ තියෙන තැන් වලින් මහද්දි ලස්සනට මහ ගන්න නැත්නම් හැඩේ වෙනස් වුණොත් එහෙම කොළ එක කැතයි. මොකද කොළ එකක්නේ අපේ බ්ලවුස් එකේ අපිට මුලටම පේන්නේ. එතකොට ඒ පේන එක ලස්සනට තිබ්බේ නැත්නම් මුළු බ්ලවුස් එකම ලස්සන නැහැ. දැන් අර වැඩි කොටස් ටික කපලා තමයි අපි හරව ගන්නේ අඟල් කාලකට විතර වැඩි කොටස් අර වටේට කපා ගන්න. හැඩ තියෙන තැන් වලින් කපා ගන්න. හරි මැද ගොඩාක් අඩු කරන්නේ නැතුව අර අපිට හරව ගන්න ලේසිනේ වටේ ගොඩක් අඩු කරලා හරි මැද චූට්ටක් අඩු කරාම හරි. ඊට පස්සේ මේක හරව ගත්තාම පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේක හොඳට අපි අයන් කරගන්න ඕනේ ලස්සනට. අයන් කරේ නැත්නම් අර මේක හොඳට හිටින්නේ නැහනේ අපිට මැහුවට පස්සේ හරියට අයන් කරගන්න බැහැනේ ඉතින්. ඒ නිසා මේක හොඳට අයන් කරගන්න. මෙහෙම නැම්මට පස්සේ අඟල් භාගයක් මෙන්න මෙහෙම යටින් තියෙන්න ඕනේ. මේ බලන්නකෝ. ඒ අඟල් භාගය යටින් නැත්නම් අපිට මේක කරට ඇටච් කරගන්න අමාරුයි. ඒ නිසා මේ විදිහට අඟල් භාගයක් මේකේ මේ විදිහට තියෙන්න ඕනේ. හරි. දැන් අපි මේක කරට ඇටච් කරගමු. මෙන්න මේ විදිහට. ඊට කලින් අපි බලමු කොහොමද අතක් හදාගන්නේ මේ බ්ලවුස් එකට කියලා. මේකට මම මුලින්ම බේසික් අත තමයි ඔයගලන්ට මහන්න කියලා දෙන්නේ. ඔයාලට කැමති අතක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම මේ විදිහට ලක්ෂයක් ලකුණු කරලා අඟල් 4මාරක් මම පහත් කරනවා. ඉතින් ඔයා ගොඩක් මහත තරබාරු කෙනෙක් නම් අඟල් 5ක් පහත් කරන්න. ගොඩක් චූටි කෙනෙක් නම් ඔයාගේ පපුවට මෙම 32ට වඩා අඩු වගේ කෙනෙක් නම් 3මාරක් පහත් කරන්න. ඊට පස්සේ මෙහෙම හරහාට ඉරක් ඇඳ ගන්නවා. ඒ හරහාට ඇඳපු ඉරේ ලකුණු කරන්නේ අපි රැගල් උස ලකුණු කරපු ප්‍රමාණය. ඊට පස්සේ එතන ඉඳලා මේ ලක්ෂ දෙක මෙන්න මේ විදිහට අපි යා කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ විදිහට මේ ඉරේ හරි මැද ලකුණු කරගන්නවා. ඒ විදිහට මේ ඉර අපි කොටස් 4කට බෙදා ගන්නවා. ඒ විදිහට කොටස් 4කට බෙදාගෙන උඩ බෙදාගත්තු කොටස අඟල් භාගයක් උඩටත් පහළ කොටස අඟල් භාගයක් යටටත් ලකුණු කරලා මෙන්න මේ වගේ පොඩි හැඩයක් ඇඳ ගන්නවා. අර ඇදිලා ගිය එස් අකුරක් වගේ එන විදිහට මේක පොඩක් හැඩ කරලා ඇඳ ගන්නවා. මම මෙතන මේ රූල පාවිච්චි කරාට ඔයාලට එක කෙලින්ම අතිනුත් මේක ඔයාලට හරිම ලේසියෙන් ඇඳ ගන්න පුළුවන්. ඔයාලට පෙන්වන්න පහසුවෙන් තමයි මම මේ විදිහට රූල එකක් පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඉඳලා අතට අවශ්‍ය කරන දිග ලකුණු කරනවා. ඊට පස්සේ මේ හිරේ අපිට අත අගවටමින්ම දෙකට බෙදලා අඟලක් එකතු කරලා ලකුණු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් රැගල් උස ලකුණු කරපු ප්‍රමාණයෙන් අඟල් භාගයක් අඩුවෙන් ඒ හිරේ ලකුණු කරන්නත් පුළුවන්. මේ වගේ අත අගවටමින්ම අරගෙන ඒක දෙකට බෙදලා අඟල් එකක් එකතු කරලත් මෙතන ලකුණු කරන්න පුළුවන්. එතකොට ගොඩක් හදට අත හිටිනවා. දැන් මේ විදිහට අතේ වාටියට අඟල් එකක් ලකුණු කරලා මේ විදිහට ඇඳගෙන මේක මේ විදිහට මෙහෙම කපන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙහෙම හැඩ කරලා ඇඳලා අපිට පස්සේ කපා ගන්නත් පුළුවන්. දැන් මේ විදිහට තමයි අපි අත හදාගන්නේ. දැන් මේ විදිහට අත කපලා මං ඉවත් කරගන්න. ඔයාලට පුළුවන් මේක අර මම කියලා දුන්න විදිහට ෆැබ්‍රික් එකේම කරන්නත්. එහෙම නැත්නම් මේ වගේ බ්ලොක් එකක් පාවිච්චි කරලා අත හදාගෙන ඊට පස්සේ ආයෙ රෙද්ද කපා ගන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි අතක් හදාගන්නේ. මේ අතම නැතුව ඔයා මහන දාන්න කෙනෙක් නම් ඔයාලට වෙන අතක් උනත් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ විදිහට හදාගත් අත පාවිච්චි කළා මම රෙදි කොටසෙම අතක් කපාගෙන තියනවා මෙහෙම. ඊට පස්සේ හරි මැදට අතේ හරි මුදුනට කට් මාක් එකක් දාලා උර හිසේ මුදුනට මෙන්න මේ විදිහට අත තියලා උර හිසේ ඉඳන් දෙපැත්තට මහගෙන යනවා. එක පාරක් වමටත් උර හිස මුදුන ඉඳලා අනිත් පාර දකුණටත් මේ විදිහට මහගෙන යනවා. ඔයගලන්ට පේනවා ඇති මම මේ මහන්න පාවිච්චි කරන්නේ බොබ්ජෙට් බ්‍රෑන්ඩ් එකේ එන high speed sewing machine එකක්. ඉතින් ඔයාගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ වගේම හොඳ මහන මැෂින් එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් මේ වගේ මැෂින් එකකට ආයෝජනය කරන එක ගොඩාක් වටිනවා. හරි. ඔන්න ඔය විදිහටනේ අපි ස්ලීව් එක මහගන්නේ. හරි මුදුනේ ඉඳලා දෙපැත්තට මෙන්න මේ විදිහට අපි මහගෙන එන්න ඕනේ. මේ බලන්නකෝ. මේක ඔයාට පින්ස් ගහලා එහෙම නැත්නම් මහන් හුරු නැති කෙනෙක් නම් අතේ නූල් ඇදලා මහලා ඒ විදිහට කරගන්න. එතකොට ඔයාට අර වරදින ඉඩ කඩ ගොඩක් අඩුයි.
හරි මේක එක විදිහකට මහලා ඊට පස්සේ හරි මුදුනේ ඉඳලා මේ විදිහට අනිත් පැත්තට මහගෙන එනවා. ඉතින් මේ බ්ලවුස් එකට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට කොටන් මැටීරියල් එකක් එහෙම නැත්නම් ඔෆිස් අඳින කෙනෙක් නම් මේක මහන්නේ ඔයාට ඔෆිස් අඳින සුදුසු විදිහ මැටීරියල් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන් ලිනන් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාට ඕනෙම අවස්ථාවකට මේ බ්ලවුස් එක අඳින්න පුළුවන්. දැන් ඕවර්ලොක් කරනවා. දැන් ඕවර්ලොක් කරන්නත් මම මෙතන පාවිච්චි කරන්නේ බොබ්ජෙට් බ්‍රෑන්ඩ් එකේ තියෙන 4 thread overlock machine එකක්. 4 thread overlock machine එකෙන් අපිට ඕනෙම ඇඳුමක් ඕවර්ලොක් කරගන්න පුළුවන් වගේම විශේෂයෙන්ම ටී-ෂර්ට් අපිට ඕවර්ලොක් කරගන්න පුළුවන්. හරි මේ විදිහට කර අරගෙන දැන් මේ කරට අපි අර හදාගත්ත කොළ එක මෙන්න මෙහෙම තියලා මහ ගන්න තමයි තියෙන්නේ. අපි අර අඟල් භාගයක්නේ වැඩිපුර තිබ්බේ. අන්නේ අඟල් භාගේ කරට අහු වෙන විදිහට කොළ එකේ මේ විදිහට කෙලවරම තියලා කරේ කෙලවරට කොළ එකේ කෙලවර තියලා ওই විදිහට මහගෙන එනවා. දැන් මම මේ විදිහට මැහුවට ඔයගලන්ට පින්ස් ගහලා ඒ වගේ මහ ගන්න පුළුවන් කර වටටම. එතකොට චුට්ටක්වත් අර රැලි වෙන්නේ නැතුව ගුලි වෙන්නේ නැතුව අපිට ලේසියෙන්ම මහ ගන්න පුළුවන්. පේනති මම මෙතන හරි මැදට පින් එකක් ගහගෙන එහෙම තමයි මේ විදිහට මම මහගෙන යන්නේ. අපි දැන් අර අඟල් භාගයකට මහන්නේ කියලා මං කියවනේ. වාට ඒක ටේලරින් පෙන්සිල් එකකින් ඒ අඟල් භාගේ මාක් කරගෙන ඒක උඩ උනත් මහගෙන යන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට කොළ එකේ අර අඟල් භාගයක් ඉතුරු වෙච්ච ප්‍රමාණය කොළ එකේ ඇතුළට මෙහෙම දාලා මේ විදිහට උඩිනුත් ළඟින්ම මහගෙන යනවා. ෆැබ්‍රික් එක පැත්තට වැදෙන්නේ නැති වෙන්න කොළ එකේ කෙලවරින්ම වගේ මේ විදිහට මහගෙන යනවා. එතකොට අපිට ලස්සනට මේ කොළ එකේ නිමාව ගන්න පුළුවන්. දැන් කොළ එක මේ විදිහට මැහුවට පස්සේ මෙන්න මෙහෙම තමයි පේන්නේ. ඔයගලන්ට පේන ඇති ලස්සනට පිළිවෙලට තියෙනවා. මොකද අපි අයන් කරලා ඒ විදිහට පිළිවෙලට ගත්ත නිසා. දැන් මේ විදිහට තමයි තියෙන. දැන් මේක ආයෙත් වතාවක් හොඳට අයන් කරගන්න. ඊට පස්සේ අපි අතේ වාටිය තමයි මහන්නේ. අපිට සයිඩ්ස් මහලා අතේ වාටිය මහන්න පුළුවන්. එහෙම වුණොත් අපිට වෙනසක් කරගන්න ඕන නම් ආයෙ අතේ වාටිය ගලවන්න වෙනවා. ඒ නිසා මුලින්ම අතේ වාටිය මහගෙන මේ විදිහට නවලා මොකද අපි අඟල් එකක් නේ තිබ්බේ එක ගාවින් නවලා මැහුවට පස්සේ මේ විදිහට අපිට වාටිය මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ මෙහෙම වාටිය මැහුවට පස්සේ අපිට පුළුවන් මේකේ සයිඩ්ස් මහන්න. මේ විදිහට සයිඩ් එකෙන් මෙහෙම අල්ලලා මේ විදිහට තියලා දෙපැත්තට මෙහෙම මහගෙන යන්න තමා තියෙන්නේ. මේ විදිහට අඟල් භාගයක පරතරයට මහන්න. මොකද අපේ සයිඩ් එකටත් අඟල් භාගයක මැහුම් වාසියක් තමයි තියලා තියෙන්නේ. මේ විදිහට මහලා මැහුම් වාසිය පහළ පැත්තට හරවලා තමයි මහගන්නේ. මේ විදිහට මහලා දෙපැත්තම ඕවර්ලොක් කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ හෙම් එක මහගන්න. යට වාටිය මහගන්න. අපි බලමු කොහොමද යට වාටිය මහන්නේ කියලා. හෙම් එක මහනකොට ගොඩක් වෙලාවට රැලි වෙනවා, ගුලි වෙනවනේ සමහර අයට. ඒ නිසා මම පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට කෙලවරින්ම නවන්න එපා. මුකුත්ම කරන්න නැතුව අයිනෙම පොයින්ට් දෙකක් වගේ වෙන්න මේ විදිහට වටේම මහගන්න. එහෙම වටේම මහගෙන ඊට පස්සේ පුළුවන් අපිට මෙන්න මේ විදිහට වාටියක් අපි සාමාන්‍යයෙන් නවන විදිහට වාටිය නවලා මහගන්න. ඉතින් අපිට ඕනෙම ෆැබ්‍රික් එකක හෙම් ෆුට් එකක් පාවිච්චි නොකරන අවස්ථාවකදී මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ලස්සනට මේ ඇඳුමේ වාටිය මහගන්න පුළුවන්. ඉතින් ඔක්කොම මහලා ඉවර වුණාට පස්සේ බ්ලවුස් එක මේ විදිහට තමයි තියෙන්නේ. මං ඔයාලට කිව්වනේ මුලින්ම මම දෙකක් මහනවා කියලා මේ විදිහටම. දැන් මේකේ අත තමයි වෙනස්. මම මහන අනෙක් එකේ දිග අතක් තියෙන්නේ. මම ඔයගලන්ට දැන් පෙන්නන්නම් ඒක කොයි විදිහටද තියෙන්නේ කියලා.